අද අපි කතා කරන්න යන්නේ චිකන් ගැන. කුකුල් මස්. ඔයගොල්ලෝ කුකුල් මස් චිකන් කනවනේ. හැබැයි කන්නේ මොන කුකුල් මස්ද? දැන් මේ කුකුල් මස් පද්ධතිය තුල කුකුල් මස් ಜಾති දෙකක් තියෙනවා. එකක් අපි බහුලව අනුභව කරන ඒ කුකුල් මස් ಜಾතිය, අනිත් එක තමයි සමාජයෙන් ටිකක් කොන් වෙලා අනුභව වෙන ඒ කුකුල් මස් ಜಾතිය. ඒ කොන් වෙලා අනුභව වෙන කුකුල් මස් ಜಾතිය තමයි හරිම කුකුල් මස් ಜಾතිය. ඉතින් මේ ලෝකේ කුකුල් මස් ಜಾති දෙකක් තියෙනවා. එකක් කාර්මික කුකුල් මස්, ඒ කියන්නේ factory farmed industrialized chicken. අනිත් එක pasture raised chicken. ඒ කියන්නේ තන බිම් වල ඇති කරන කුකුලා. ඉතින් අපි මේ දෙකෙන් වැඩිපුරම අනුභව කරන්නේ මේ factory farmed chicken කියන එක. මේ කියන්නේ කාර්මික කුකුලව. මස් උදෙසාම පමණක් නිර්මාණය වුණු මේ කුකුලව තමයි අපි අනුභව කරන්නේ. ඉතින් මෙතනින් අපි වැඩිපුරම අනුභව කරන මේ කුකුලගේ පාට තමයි මේ සුදු සහ රතු පාට. හැබැයි තන බිම් වල ඇති වෙන මේ කුකුලාගේ පාට වෙනස්ම පාටක් වෙන්න පුළුවන්. දුමුරු පාට තියෙන්න පුළුවන්, චුට්ටක් නිල් පාට තියෙන්න පුළුවන්, රතු පාට තියෙන්න පුළුවන්, තැඹිලි පාට තියෙන්න පුළුවන්. එහෙන් මෙහෙන් විවිධාකාරී වූ පාට රාශියක එකතුවක් තමයි මේ තන බිම් වල ඇති වෙන ඒ කුකුලා. අපි ඔය ගම් කුකුලා කියන්නේ මෙන්න මේ pasture raised ඒ කුකුලට. ඒ කාර්මික කුකුලාට ලබා දෙන්නේ ඒකාකාරී වූ මිනිස්යා විසින් තීරණය කරපු ආහාර වේලක්. විශේෂයෙන්ම ඔය බඩ ඉරිඟු සහ සෝයා වගේ ඒ ආහාර තමයි ලබා දෙන්නේ. කියන්නේ හරිම ස්ටෑන්ඩඩ් එකක්. ඒක මිනිස්සු විසින් තීරණය කරපු ආහාර වේලක් තමයි ඔය කාර්මික කුකුලාට ලබා දෙන්නේ. ඒගොල්ලොන්ගේ වර්ධන වේගය වැඩි. එතකොට ගම් කුකුලා ගැන කතා කරොත්, තන බිම් වල ඇතිදඩි වෙන ඒ කුකුලා ගැන කතා කරොත්, ඒගොල්ලෝ කෘමීන්ව ආහාරයට ගන්නවා. ඒගොල්ලොන්ගේ ආහාර ඒගොල්ලොම සොයා යනවා. එතකොට මේක පරිසරයටත් හිතකාමී වූ චක්‍රයක්. ඒගොල්ලොන්ගේ වර්ධන වේගය සාමාන්‍ය ජීවන චක්‍රයට අනුව තමයි වෙන්නේ. අර වගේ ඉක්මනට මහත් වෙන්න, සමස්තූල වෙන්න කියලා නෙමෙයි ඒගොල්ලෝ හැදෙන්නේ. ඒක තමයි අර කුකුලා කන්න බෑ ඒගොල්ලෝ හයියයි කියන්නේ. මොකද ඒගොල්ලොන්ගේ මාංශ පේශී වර්ධනය වෙන්නේ ස්වාභාවික ලෙස. ස්වාභාවික ඩයට් එකකට අනුව තමයි ওই ගම් කුකුලාගේ මස් සෙට් වෙන්නේ. එතකොට ඒක හයියයි. ඒ මස් තමයි අපි කන්න ඕන. ඒකට තමයි අපේ හක්ක, මං හක්ක ගැන කලින් කතා කරා. මේ හක්ක වර්ක් වෙනවා අඩුයි දැන් කාලේ. ඒ වගේ මස් කන්න තමයි අපේ හක්ක හැදිලා තියෙන්නේ. අපි හපන්න ඕන. අපි නිකන් ඔය දිය වෙලා යන බටර් චිකන්, අර චිකන්, මේ චිකන් කාලා වැඩක් නැහැ. මොකද ඒවා හදන්නේ අර කාර්මික කුකුලාගෙන් නිසා. අර ගම් කුකුලාව අපි කද්දි අපේ හක්ක වැඩ කරන ප්‍රතිශතය වැඩි. ඒක කාලා පුරුදු නැති නිසා තමයි ඒක හයියයි වගේ තේරෙන්නේ. මම නම් වැඩිපුරම අනුභව කරන්නේ ගම් කුකුලාව. මොකද ඒක මගේ ඩයට් එකේ කොටසක් මම පොඩි කාලේ ඉඳන්. මම මේ දන්න දේ කියන්නේ හරි. ඒක තමයි. එතකොට ඒ වර්ධන වේගයත් අඩුයි. වර්ධනය වෙන්නේ සාමාන්‍ය ජීවන චක්‍රයට. අරකේ පට ගාලා මස් උදෙසා වර්ධනය වෙන වේගය වැඩි. මොකද ඒක කෙමිකලි ඕල්ටර් කරපු සමක්. කාර්මික කුකුලා කියන්නේ. ඒක තමයි ඒ පාටත් එන්නේ. ඊට පස්සේ මේ කාර්මික කුකුලා මස් වුණාම එන පාට තමයි මේක. නිකන් බ්ලැන්ක් කලර් එකක්, සුදු පාටට හුරු බ්ලැන්ක් කලර් එකක් තමයි මෙන්න මේ කාර්මික කුකුලාගෙන් එන්නේ. හැබැයි ගම් කුකුලාගෙන් එන්නේ, කියන්නේ හරි කුකුලාගෙන් කුකුල් මස් වුණාම අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ පාට. ඉතින් මේ පාටවල්ම දෙකක්. එතනින්ම අපිට හිතා ගන්න පුළුවන් අපි මේ මොනවද අනුභව කරන්න කියලා. ඔයගොල්ලෝ මේ ඒකාකාරී ජීවිතය තුළ වෙළඳපොළට ගිහිල්ලා මිලදී ගත්තොත් මිලදී ගන්නේ අර කාර්මික කුකුලාව. ඒ කාර්මික කුකුලා තුලත් ಜಾති දෙකක් ඉන්නවා. ඒ තමයි එකක් බ්‍රොයිලර් චිකන්, මස් උදෙසාම නිර්මාණය වෙන ඒ කුකුලා. අනිත් එක්කෙනා තමයි ලේයර් චිකන්. මෙයා විශේෂයෙන්ම 100% කිකිලියක්. මේක තමයි වෙනස. ලේයර් චිකන් ඇති වෙන්නේ බිත්තර උදෙසා, බ්‍රොයිලර් චිකන් ඇති වෙන්නේ මස් උදෙසා. මේ දෙකම factory farmed. මේ දෙකම industrialized chicken products දෙකක්. එතකොට අපි කන බිත්තරේ පවා එන්නේ කාර්මික කිකිලියකින්. ඒ කියන්නේ ඒකාකාරී වූ ආහාර වේලක් ගන්නා ප්‍රොඩක්ට් එකකින් තමයි අපේ බිත්තරේ පවා එන්නේ. බ්‍රොයිලර් චිකන් පද්ධතිය තුලත් ඉන්නවා
මව් කිකිලියක් බිත්තර දාන්න. ඒගොල්ලෝ වැඩිපුරම බිත්තර දාන්නේ අභිජනනය උදෙසා. ඒ කියන්නේ බ්‍රීඩිං. බ්‍රොයිලර් බ්‍රීඩර් හෙන් කියලා කෙනෙක් ඉන්නවා මව් කිකිලියක් බිත්තර දාන්න. ඒ බිත්තරය අනුභව කරන්න බෑ. ඒ බිත්තරෙන් බිහි වෙන්නේ තවත් බ්‍රොයිලර් චිකන් කෙනෙක්මයි. ඒ කියන්නේ මස් උදෙසාම බිහිවිය යුතු කුකුලෙක්ව තමයි අර බ්‍රොයිලර් බ්‍රීඩර් හෙන් කියන්නේ බ්‍රොයිලර් මව් කිකිලිය දාන්නේ. ප්‍රෝටීන් පිළිබඳව අපි කතා කරොත් කුකුලාගේ මස් පාටකවල මූලිකම ගොඩනැගිලි ඒකකය තමයි ප්‍රෝටීන් කියන්නේ. දැන් ඔයගොල්ලෝ කුකුල් ග්‍රෑම් 100ක් කෑවොත් ඒකෙන් ග්‍රෑම් 24ත් 36ත් අතර ප්‍රමාණයක් කොහොමත් ප්‍රෝටීන්. මේකට එයා බ්‍රොයිලර් චිකන්ද එයා ගම් කුකුලාද කියන බව අයිති වෙන්නේ නැහැ. ඔය ප්‍රෝටීන් කෙලිය නිසා තමයි බ්‍රොයිලර් චිකන්ව වැඩිපුරම අනුභව වෙන්නේ. මේගොල්ලොන්ගේ ටේස්ට් එකත් අඩුයි අරගොල්ලොන්ගේ ටේස්ට් එකට වඩා. ඒ කියන්නේ ගම් කුකුලාගේ රසය වැඩි. මොකද මාංශ පේශීවල තියෙන ස්වාභාවික තත්ත්වය වැඩි නිසා. මාංශ පේශී වර්ධනය වෙන්නේ ස්වාභාවික ලෙස නිසා ඒගොල්ලොන්ගේ මස්වල රසය වැඩි මේ බ්‍රොයිලර් චිකන්ගේ රසයට වඩා. ඒක ඒකාකාරී රසයක් තමයි ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කන චිකන් එකේ තෙල් හොයන්න යන්න එපා. මේක බැදලාද ක්‍රිස්පිද ඩෙවල්ද ඒවා අදාළ නැහැ. මොකද ඔයගොල්ලෝ කොහොමත් කන්නේ කාර්මික කුකුලෙක්ව. ඒක කොහොම කෑවත් එච්චර හොඳ නැහැ. දැන් මම අර කිව්වේ ප්‍රෝටීන් ප්‍රමාණය තියන්නේ ඒ දෙකේම තියෙනවා. හැබැයි මෙතන මූලික වෙන්නේ ප්‍රෝටීන් නෙමෙයි. ප්‍රෝටීන් අපි කියමු ග්‍රෑම් 24ක් තියෙනවා දෙකේම. ඊට පස්සේ ඉතුරු ටික මොකද්ද? බ්‍රොයිලර් චිකන්ගේ කාර්මික කුකුලාගේ ඒ ග්‍රෑම් 24න් පසුව තියෙන්නේ ඔක්කොම බෑඩ් ෆැට්ස්. අහිතකර මේද වලින් පිරිපුන් ආහාරයක් තමයි ඔය කාර්මික කුකුලා කියන්නේ. විශේෂයෙන්ම ඔමේගා 6 කියන අහිතකර මේද අඩංගුයි. ඔමේගා 6 කියන්නේ ශරීරයේ දැවිල්ල වැඩි කරන්න පුළුවන්, උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් එක් මේද පද්ධතියක්. ඉතින් ප්‍රෝටීන් ග්‍රෑම් 24 අපි අයින් කරොත් එතනින් එහාට ඔයගොල්ලෝ කන 176ම අහිතකර මේද. ඉතින් හිතන්න ඒ ප්‍රෝටීන් උදෙසා ඒක තම්බලා කෑවත් කොහොම කෑවත් අර මේද ප්‍රමාණය ඔයගොල්ලොන්ගේ ඇඟට යනවා. ඉතින් ජිම් යන බ්‍රෝස්ලා වේවා, ජිම් යන සිස්ටර්ස්ලා වේවා, මම බ්‍රෙස්ට් එක කනවා, මම ප්‍රෝටීන් කනවා, මම අරක කනවා, මම මේක කනවා කියලා කාර්මික කුකුලාව කෑවා කියලා වැඩක් වෙන්නේ නැත. ඒකේ 176ක්ම තියෙන්නේ අහිතකර මේද ඔමේගා 6 සමග. හැබැයි එතනදී අපි ගම් කුකුලාව කෑවොත් පැස්චරයිස්ඩ් චිකන්ව අනුභව කරොත් අපිට ප්‍රෝටීන් ග්‍රෑම් 36ක් හම්බෙනවා. ඒ 36 අපි අයින් කළත් ඊට පස්සේ අපිට හම්බෙන්නේ මොකද්ද? මෙතනදී ඔයගොල්ලෝ අනුභව කරන්නේ චිකන් නම් එතන ප්‍රධානම හේතුව විය යුත්තේ ප්‍රෝටීන් නෙමෙයි. ප්‍රෝටීන් කියන්නේ කුකුලාගේ මස් පාටක ගොඩ නැගෙන ප්‍රධාන ඒකකය. ඒකත් ගම් කුකුලාගේ වැඩි. අරකට වඩා at least ග්‍රෑම් 10ක් වැඩි. ග්‍රෑම් 100ක් ගත්තොත් අරකේ ග්‍රෑම් 24යි නම් මේකේ ග්‍රෑම්ස් 34යි. ඉතින් ඔතනදී අපි ගම් කුකුලාව කෑවොත් ප්‍රෝටීන් ග්‍රෑම් 34ක් හම්බෙනවා. ඊට පස්සේ අහිතකර මේද නෑ ඒකේ. විටමින් D3. විටමින් D කියන්නේ අපි විටමින් කිව්වට ඒක තමයි ශරීරයේ තිබෙන ප්‍රධානතම හෝමෝන් එක. අපි ඔය ඉරේලියෙන් ලබා ගන්නවා කියන්නේ විටමින් D. එතකොට අපි ගම් කුකුලාව අනුභව කරන්න අපිට විටමින් D3 හම්බෙනවා. ඒක සෛල ආරක්ෂාවට මූලිකම විටමින් එකක්. ඊට එහයින් ගියාම අපිට ඔමේගා 3 හම්බෙනවා. මේ ඔමේගා හැම එකක්ම හොඳ නෑ. කාර්මික කුකුලාගේ තියෙන්නේ ඔමේගා 6 අහිතකරම එකක්. ගම් කුකුලාගේ තියෙන්නේ ඔමේගා 3. ඔමේගා 3 යනු හෘද සෞඛ්‍යයට ඉතාමත් හොඳ දෙයක්. ඒ කියන්නේ heart health එකට හොඳයි. ඊට එහයින් ගියාම brain functioning මොලේ ක්‍රියාකාරීත්වයටද මේ ඔමේගා 3 කියන මේද අම්ලය හරිම හොඳයි. එහයින් ගියාම විටමින් E හම්බෙනවා. ස්කින් එකට, කොණ්ඩෙට මේවා සෑම දෙයකටම මේ විටමින් E කියන එක හොඳයි. හැබැයි අරකේ අර කාර්මික කුකුලාගේ විශේෂයෙන්ම තියෙන්නේ සංතෘප්ත මේද අම්ල. ඒ කියන්නේ saturated fat තමයි අපිට ගොඩක් අනුභව වෙන්නේ අපි කාර්මික කුකුලාව ගොඩක් අනුභව කරද්දී.
ඉතින් මේ බ්‍රොයිලර් චිකන් කියන දේ කෑවත් එකයි නැතත් එකයි. එතකොට මේ කාර්මික කුකුලාව ඇති වෙන ඒ ගොවි පොළවල් වල මේගොල්ලෝ ෆාම් වෙන තැන්වල එච්චර ඉඩකඩ නැහැ මේගොල්ලොන්ට නිදහසේ සැරිසරන්න. එතකොට මේගොල්ලොන්ගේ අර මයොග්ලොබින් කියන ප්‍රෝටීනය නිපද වෙන්නේ නැහැ. ගම් කුකුලාගේ ප්‍රෝටීන් වල ප්‍රධාන වශයෙන්ම නිපද වෙන ප්‍රෝටීන් වර්ගයක් තමයි මයොග්ලොබින් කියන්නේ. මොකද ඒගොල්ලෝ නිදහසේ සැරිසරලා ඒගොල්ලොන්ට අවශ්‍ය ඩයට් එකේ ඉන්න පක්ෂි කාණ්ඩයක් වෙන නිසා. එතකොට අපි ඒගොල්ලොන්ගේ මස් අනුභව කරද්දී අපි ඔය මයොග්ලොබින් කියන ඒ ප්‍රෝටීන් වර්ගයක් අනුභව කරනවා. ඉතාමත් හොඳ ප්‍රෝටීන් වර්ගයක්. මේක ඒකේ නැහැ. කාර්මික කුකුලාගේ මේ මයොග්ලොබින් කියන ප්‍රෝටීන් වර්ගය නිපද වෙන්නේ නැහැ. එතනම ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙනවා. අතන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙන්න හේතුව මේ මයොග්ලොබින් කියන ඒ ප්‍රෝටීන් ප්‍රමාණය. එතකොට මේ වගේ ගොවි පොළවල් වල නිෂ්පාදනය කරන කාර්මික කුකුල් මස් කියන ඒ කුකුලාව ඇති වෙන්නේ තදබදයක් සහිතව. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඉන්න තියෙන්නේ පොඩි ස්පේස් එකක්. හැරෙන්නවත් ඉඩ නැහැ. තදබදයක් සහිත තමයි මුළු ජීවන චක්‍රයම ඒගොල්ලෝ ගෙවන්නේ. මොකද ඒගොල්ලෝ හදලා තියෙන්නේ මස් උදෙසා නිසා. එතකොට තදබදයක් සහිත ජීවත් වෙන නිසා ඒගොල්ලොන්ගේ පියාපත්වත් දිගහරින්න ඉඩකඩ නැති නිසා මේගොල්ලොන්ට රෝගාබාධ ඇති වෙන තත්ත්වය ඉතාමත් ඉහළයි. ඒක වළක්වා ගන්න මේගොල්ලොන්ට ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ලබා දෙනවා. කියන්නේ කෙමිකල්ස් ගහනවා. ඉන්ජෙක්ෂන් සනම්මනම් ඒවා ගහනවා. එතකොට ඔයගොල්ලෝ කාර්මික කුකුලාව අනුභව කරද්දී ඒවත් අනුභව වෙනවා. හැබැයි ගම් කුකුලාගේ ඒ ප්‍රතිජීවක ලෙවල් එක නැහැ. ප්‍රතිජීවක ප්‍රමාණය 0යි. ඒ වෙනුවට අපිට හම්බෙන්නේ ප්‍රතිඔක්සිකාකාරක ඇන්ටිඔක්සිඩන්ට්ස්. ශරීරයට ඉතාමත් වැදගත් වූ දෙයක්. මම දන්නවා ඒක මේ කාලේ ඔය දේ රිවර්ස් කරන්න හරි අමාරුයි කියලා. හැබැයි මේ ගැන දැනගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ. මොකද්ද ඔයගොල්ලෝ ශරීරයට දාගන්නේ කියලා. ඔයගොල්ලෝ සුපර් මාකට් එකට ගියත් හම්බෙන්නේ ඔය සුදු මෑලි කාර්මික කුකුලාව. ඒ කියන්නේ ඒක උයලා ගත්තත් නිකන් ගත්තත් ඒ කුකුලාම තමයි ඉන්නේ. අපි කීල්ස් එකට ස්පා එකට ෆුඩ් සිටි එකට ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්ත කියන්නකො චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ චිකන් තමයි ඉන්නේ. නැත්තම් ඒ මීට් සෙක්ෂන් එකට ගිහිල්ලා ගෙදර ගිහින් හදාගන්න මීට් ගත්ත කියන්නකො චිකන් ගත්ත කියන්නකො. ඉන්නේ ඒ සුදු මෑලි කාර්මික කුකුලාම තමයි. එන ගමන් ෆැබ් එකට PNS එකට හෝ කැරවෑන් එකට ගිහිල්ලා ස්මෝක් චිකන් රෝල් එකක් ගත්ත කියන්නකො. ස්මෝක් වෙන්නේ ඒ කාර්මික කුකුලාම තමයි. ඒ වගේම තමයි ඔය KFC, Raising Cane's, Five Guys, McDonald's, Burger King, Domino's, Pizza Hut මේ වගේ ඔයගොල්ලෝ කන crispy chicken bucket, loaded chicken fries, chicken pizza, chicken shawarma, devil chicken, chicken bites ඔය ඔක්කොම අර සුදු මෑලි වූ කාර්මික කුකුලාම තමයි.